හලෝ යාළුවනේ කොහොමද? ඔයාලා කැමතිද දැනගන්න Forza Horizon 5 ගේම් එක ප්ලේ කරන්න ඕන PC build එක මොකක්ද කියලා. අද වීඩියෝ එක ඔයාලට තමයි first of all මගේ channel එක subscribe කරලා මේ වීඩියෝ එකට like එකක් දාලා වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න. So ඉතින් අපි හැමදේටම කලින් බලමු අපිට Forza Horizon 5 ප්ලේ කරන්න අපේ PC එකේ තියෙන ඕන system requirements මොනවද? So අපිට Forza Horizon game එක ප්ලේ කරන්න lowest system requirements විදිහට අපිට Forza Horizon game එක හදපු කට්ටිය සජෙස්ට් කරලා තින්නේ i5 4th gen processor එක GTX 1070 කාඩ් එකක් වගේම 8GB RAM එක එයාගේ hard disk space එක විදිහට GB 110ක් තියෙනවා. So අපිට අපේ PC build එකට තියෙන lowest system requirements එක තමයි මේ ටික. ඒ වුණාට අපි අද PC build එකට මේ ටික use කරන්නේ නැහැ. මොකද මම කලින් වීඩියෝ එකක් දාලා දිනවා මේ ටික use කරලා හදන්න ඕන PC build එක මොකක්ද? අද අපි හදන්න යන්නේ i7 4th gen PC build එකක් අපිට Forza Horizon low graphic දාන්න සාමාන්‍ය medium graphic වගේ දාලා play කරගන්න පුළුවන් විදිහට තමයි PC build එක හදන්නේ. අද අපේ PC build එකේ processor එක විදිහට use කරලා තින්නේ i7 4th gen processor. මේ processor එක අපිට cores 4ක් වගේම threads 8ක් දෙක ගන්න පුළුවන්. තව මේ processor එකේ base speed එක විදිහට 3.9 GHz speed එකක් අපිට දෙක ගන්න. තව මම මේ වීඩියෝ එකට price අරන් තියන්නේ mdcomputers.lk කියන වෙබ්සයිට් එකෙන්. ඔයගොල්ලන්ට පුළුවන් මේ වෙබ්සයිට් එකට ගිහින් මේ prices බලා ගන්න. අපේ දැන් i7 4th gen processor එක වෙනවා රුපියල් 13800ක්. ඒ කියන්නේ ආසන්න වශයෙන් 14000ක් වගේ මුදලක් වෙනවා processor එක. ඉතින් හරි අපි දැන් processor එකට ගැලපෙන motherboard එකක් විදියට මම තෝරගත්තේ low budget එකේ අපිට යන්න පුළුවන් හොඳම motherboard එක විදියට HED1 motherboard එක. මේක DDR3 board එකක්. ඉතින් මේ board එක අපිට ගන්න පුළුවන් රුපියල් 6400ක් වගේ පොඩි මුදලකට ඔයාලට පුළුවන් B85 board එකකට switch වෙන්න. එතකොට ඔයාගේ ගාන පොඩ්ඩක් තව වැඩි වෙන්න පුළුවන්. ඉතින් දැන් අපි මේ PC build එකට තව add වෙනවා 14000ට අමතරව රුපියල් 6400. ඉතින් අපේ HED1 board එක DDR3 board එකක් හින්දා අපිට ගන්න RAM අනිවාර්යෙන් DDR3 වෙන්න ඕනේ. ඉතින් මම මේ build එකට තෝරගත්තා DDR3 8GB RAM stick දෙකක්. ඒ කියන්නේ අපේ RAM එක 16GB වෙනකම් අප්ඩේට් වෙන. එතකොට අපිට Forza Horizon 5 game එක හොඳට play කරගන්න පුළුවන් lag එක නැතුව medium graphic වලින්. එතකොට අපේ RAM stick එක price එක වෙනවා රුපියල් 3500ක්. එතකොට අපිට මේකට තව රුපියල් 6000ක් වගේ ගණනක් add වෙනවා. මොකද අපි 8GB RAM stick දෙකක් use කරනවානේ. එතකොට 3500 වගේ දෙකක් එනවා. එතකොට අපේ budget එක තව 6000ක් add වෙනවා. තව අපිට මේකට SATA SSD එකක් ඕන කරනවා. storage එක විදිහට use කරන්න. ඉතින් අපි ඒකට use කරන්නේ 128GB SATA SSD එකක්. මේකේ price එක අපිට රුපියල් 4000ක් වගේ වෙනවා. එතකොට අපේ budget එකට මේ රුපියල් 4000ක් add වෙනවා. එතකොට අපි මේ ඔක්කොටම power supply එක විදිහට use කරන්නේ 500 watt power supply එකක්. මේක අපිට රුපියල් 3500ක් වගේ මුදලකට ගන්න පුළුවන්. මේකත් අපේ budget එකට 3500ක් විතර add වෙනවා. So අපි මේකේ last one කියන්නේ අපි use කරන GPU එක. මේකේ සම්පූර්ණ ගේම් එක ප්ලේ කරන්න අපිට ඉල්ලලා තියෙනවා lowest system requirements විදියට 1070 කාඩ් එකක්. 1070 කාඩ් එකක් ගන්න ඔයාගේ බජට් නැති හින්දා මම මේකට යූස් කරලා තිනවා. අපේ RAM එකක් තියෙනවා, processor එකක් තියෙන හින්දා මම මේකට යූස් කරලා තිනවා GTX 760 2GB කාඩ් එකක්. මේක අපි රුපියල් 14500ක් වගේ මුදලක් වෙනවා. ඒතකොට මේ 14500ත් අපේ බජට් එකට ඇඩ් වෙනවා. ඔයා ගාව තව බජට් තියෙනවා නම් ඔයාට වෙන කාඩ් එකක යන්න පුළුවන්. මොකද ඔයාට medium graphic වලට මේකත් මදි. ඒ කියන්නේ lowest graphic වලට තියෙන තරම්වත් කාඩ් එකක් මම මේකට දාලා නැහැ. ඔයාට මීට වඩා හොඳ කාඩ් එකකින් high දාලා play කරගන්න පුළුවන්. ඉතින් ඔයාගේ බජට් එක තියෙනවා නම් ඔයා වෙන කාඩ් එකකට යන්න. එතකොට අපි මේ ඔක්කොම assemble කරන්න casing එක විදිහට use කරලා දිනවා රුපියල් 3500ක Vantage casing එකක්. ඒක ඔයාගේ කැමැත්ත අනුව මාරු කරගන්න පුළුවන්. RGB එකට RGB එකට යන්න පුළුවන්. normal casing එක නම් normal casing එක යන්න ඕන. කැමැත්ත අනුව ඒක ඔයාලට වෙනස් කරන්න. So අපිට processor එකට RAM එකට motherboard එකට VGA එකට storage එකට වගේම RAM එකට වගේම casing එකකට ඔක්කොම බජට් හදුවොත් අපි ඔයාට මේ PC build එක රුපියල් 60000ක් 50000ක් අතර කරගන්න පුළුවන්. shop එකට price වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මම මේ වීඩියෝ එකේ ගෙනලා තින්නේ MD computers එකේ price එක මම total එක බැලුවාම මට ගිහින් තියෙනවා 50400ක්. ඔයාට ඒ කඩවලකින් මේ shop එකේ price එක ගන්නවා මේක වෙනස් වෙන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එක හොඳයි නම් මේ වීඩියෝ එකට like එකක් දාලා channel එක subscribe කරලා යන්න අමතක කරන්න එපා. ඉතින් මම තවත් මේ වගේ tech වීඩියෝ එකකින් ඔයගොල්ලොත් එක්ක එකතු වෙන්නම්. ඉතින් අදට goodbye.